ජනාධිපති ධූර කාලයෙන් වසර 2ක් ඉතිරිව තිබියදී යලි ජනාධිපතිවරණයකට මුහුණ දීමට ඊයේ තීන්දුව කළ ජනාධිපතිවරයා පසු දිනම සියලු පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් කර්තෘවරුන් සහ හිමිකරුවන් හමු විය. ජනාධිපතිතුමා කවදත් මේ අයුරින් මාධ්‍ය ප්‍රධානීන් හමුවීම සිරිතක් සහ පුරුද්දක් කරගෙන තිබේ. අද හමු වූයේ මාස 3කට පසුය. එම හමුවීමද සුහද එකක්ම විය. ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් විසඳා ගන්නට ඊතරම් බරපතල ප්‍රශ්න මාධ්‍ය ප්‍රධානීන්ට නැත. මාධ්‍ය ප්‍රධානීන් හමුවන හැම අවස්ථාවකදීම ජනාධිපතිතුමා කතා කළේ ඉතාමත් අඩුවෙනි. ජනමාධ්‍ය ප්‍රධානීන් ප්‍රශ්න කරන්නේද ඉතාමත් අඩුවෙනි. එයට හේතුව දෙපාර්ශ්වයටම විසඳාගත නොහැකි බරපතල ගැටලු නොමැති නිසාය. එම මාධ්‍ය හමුවේදී මාධ්‍ය කර්තෘවරුන්ගෙන් නැගුණු ප්‍රථම ප්‍රශ්නය වූයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යයි කියන ප්‍රතිවාදියා ගැනය. මේ අපේක්ෂකයා ගැන ජනාධිපතිතුමාගේ මතය කෙසේදැයි කර්තෘවරයා ප්‍රශ්න කළේය. මෙහිදී සිනාසෙමින් දෑත් දිගු කළ රාජපක්ෂ මැතිතුමා ප්‍රතිවාදී අපේක්ෂකයාව සුහදව පිළිගන්නවා යයි කීය. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය වූයේ විපක්ෂයේ මතු කරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එයටද ජනාධිපතිතුමා පිළිතුරු දුන්නේ සිනහ මුසුමුහුණිනි. ඔය කියන කිසිවෙකුටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට හැකියාවක් නැතයි කී ජනාධිපතිවරයා එයට හැකියාව ඇත්තේ තමන්ට පමණක් බව කීය. ඒ සඳහා ඕනෑකමක්ද තමන්ට ඇතැයි සිනාසෙමින් කියා සිටි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට බලය පැවරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත වූ වසර 4 තුළ කුමන්ත්‍රණ, තර්ජන, කේලාම්, ගතුකීම් සියල්ලටම මුහුණ දුන් කෙනෙකි. විදේශ බලපෑම් ඉතා විශාල විය. ඒවාට ලැබුණු දේශීය සහාය ගැනද ජනාධිපතිතුමාට අවබෝධයක් තිබේ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මැතිතුමාට එරෙහිව විදේශීය බලපෑම් ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. එහෙත් මහින්ද රාජපක්ෂ චරිතය කිසි දිනක කකුලෙන් ඇදීම් ගණන් නොගත් නායකයෙකි. පුරා පැයකට ආසන්න කාලයක් ජනමාධ්‍ය වේදීන් සමග පැවති මෙම සුහද කතාබහේදී ජනාධිපතිවරයා ඉතා වැදගත් ප්‍රකාශයක් කළේය. දෙවන දූර කාලයක් සඳහා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ ප්‍රධාන වශයෙන්ම උතුරේ ජනතාවගේ ජනමතය විමසා බැලීමයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා එම තනතුරට ඉල්ලූ ප්‍රථම අවස්ථාවේ උතුරේ ජනමතය ප්‍රකාශ වූයේ නැත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල උතුරෙන් අනුමත වූයේද නැත. දැන් ඒ සඳහා උතුරේ ජනතාවට අවස්ථාව උදා වී තිබේ. මෙම හමුවට එක් වූ උතුරු වසන්තේ කාර්යසාධක බලකායේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේ අවතැන් වූවන්ට ඡන්දය දීමේ හැකියාව ඇති බවයි. විමසුම සටහන මහින්දා බේසුන්දරගෙන්.